Captain Jowd Alex. යතුරුපැලි ධාවන ඉතිහාසයේ අතිදැවැන්ත අභිමානයකට හිමිකම් දරන 1980s කණ්ඩායමේ නායකතුමා අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ජූඩ් ඇලෙක්ස් ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. අද මොකක්ද දවසේ තියෙන විශේෂත්වය මොකක්ද? අද ලෝකේ මෝටර් යතුරුපැදියන් කරුවන්ගේ දවස. ඒතර වර්ල්ඩ් මෝටර් ඩේ එක ලංකාවේ මෙතෙක් කල කවුරුත් සෙලිබ්‍රේට් කරේ නැහැ. ඉතින් එක්ස්ට්‍රීමර්ස් MC ලා තමයි මේක ඉස්සරහම පටන් ගත්තේ ගිය අවුරුද්දේ පළවෙනි අවුරුද්ද. මේ අවුරුද්දේ අද තමයි මෝටර් ඩේ එක. ඉතින් ඒක අපි ඔක්කොමලා රයිඩර්ස්ලා රේසර්ස්ලා අපි ඔක්කොම එක තැනට ගෙනල්ලා සෙලිබ්‍රේට් කරනවා. දැන් මේ ළමයි 20ක් 25ක් යන ගමන ගැන මොකද හිතෙන්නේ? ඔව් අපේ සම්පූර්ණ ටීම් එකේ 80ක් ඉන්නවා. ඉතින් ඉවෙන්ට් 90 දැන් අද ඉවෙන්ට් 3ක් බාර අරන් තියෙනවා මෝටර් ඩේ එකේ. වෙන වෙන ඉවෙන්ට් උත් තියෙනවා. ඉතින් එතන අපේ කණ්ඩායම කඩලා දාලා අද මෙතන 25ක් 25ක් අතර ක්‍රූ එකක් ඉන්නවා. ඉතින් එක වෙලාවකට අමාරුත් නෑ ලේසිත් නෑ. ඉතින් පවුලක් වශයෙන් ලස්සනට මේ දේ කරගෙන යනවා. අයියට කොහොමද මේ වගේ අයිඩියා එකක් ආවේ මේ වගේ බයිසිකල් ස්ටන්ට් කරන ටීම් එකක් හදන්න අයිඩියා එක ආවේ කොහොමද? ඇත්තටම මේක මගේ තාත්තගෙන් එන්නේ. තාත්තත් දැන් අවුරුදු 40කට 45කට උඩදී බයිසිකල් වීල් කරපු කෙනෙක්. එයාගෙන් තමයි එයාගේ පරණ ෆොටෝ එකක් දැකලා එයාගෙන් තමයි මට මේ අයිඩියා එක එන්නේ. ඉතින් අපේ පවුලේ 3 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ වගේම තාත්තා මැකැනික් කෙනෙක්. එයාගේ තියෙන බයිසිකල් අරගෙන එයාට හොරෙන් පොඩ උස්සන්න ගත්තා. ඒ කියන්නේ දැන් අවුරුදු 25කට උඩදී මම ස්ටන් මගේ ජීවිතේ පටන් ගන්නෙ. ඉතින් එහෙම ඇවිල්ලා 2011 වර්ෂයේ තමයි ටීම් එකක් වශයෙන් 90 degrees පටන් ගන්න 2011. ඉතින් 2011 ඉඳන් අවුරුදු 14ක් එක දිගට ලස්සනට කරගෙන යනවා මේක. අලුතෙන් බයික් එකක් ගෙනල්ලා තිනවා. අපිට පොඩ්ඩක් කියමු ඒකේ විස්තරය. ඔව් බයිසිකල් අද අපිට මම ගෙනල්ලා තියෙන ස්පෙෂල් බයිසිකල් එකක Yamaha WR250R එකක්. නමුත් ලංකාවේ WR250RX ඕන තරම් තියෙනවා. විශේෂත්වය තියෙන්නේ මේක තමයි ලාස්ට් එඩිෂන් සහ ලංකාවේ තියෙන එකම බයිසිකලේ. ඒ වගේ මේ බයිසිකලේ සාමාන්‍ය බේසික් ඒකේ වටිනාකම ලක්ෂ 23ක් 25ක් අතර ඒක ලක්ෂ 60කට වැලියුේෂන් එකට ෆුල්ලි මොඩිෆිකේෂන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක නිකන් රෝඩ් එකක් ගත්තොත් ලක්ෂ 8ක් විතර වෙනවා. එතකොට ඒක නිකන් සීට් කවර් එක ගත්තොත් 35000ක් විතර වටිනා සීට් කවර් එක. ඒ වගේ ෆුල්ලි මොඩිෆයි කරලා තියෙන්නේ ආසාවට. මේ හැමදේම ආසාව. මගේ තියෙන ආසාවට හැම පාර්ට් එකක්ම මම ජපානයෙන් ඉම්පෝට් කරලා මගේම කම්පැනි අර 90 degrees motor parts අර ඉම්පෝට් කරලා මම ඒක මොඩිෆිකේෂන් කරලා ඉන්ස්ටෝල් කරගෙන ලස්සන විදියට මට ඕන විදිහට හදලා තියෙනවා මේ බයිසිකල්. හරියි. දැන් ඔයාටයි ඔයාගේ ටීම් එකට ආදරය කරන කොල්ලෝ කෙල්ලන්ට මොනවද කියන්න තියෙන්නේ? ස්ටන්ට් වලට ආදරය කරන අයට කියන්න තියෙන්නේ ස්ටන්ට් කියන්නේ මාර ලස්සන ක්‍රීඩාවක්. අපි ඕනම දෙයක් හරියට කරොත් අපිට ලස්සන ගමනක් යනවා. මිනිස්සු අපිට ආදරය කරනවා. ඉතින් ඒක හරියට කරන් යන්න ඕනේ. මම හැම වෙලෙම ඉල්ලන්නේ ස්ටන්ට් කියන දේ පාරේ කරන් යන්න එපා. මොකද සාමාන්‍ය මිනිස්සුන්ට කරදරයක් වෙන්න පුළුවන්. නීතියට පටහැනි. ඒතර නීතිය අපි කඩනවා වගේ දෙයක්. ඉතින් මම කියන්නේ ග්‍රවුන්ඩ් එක සාමාන්‍ය ජනතාවට කරදර නොවන විදිහට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ ප්‍රැක්ටිස් කරන අයත් අනිවාර්යෙන් නොලෙජ් එකක් ගන්න අයගෙන් අහලා ඕන වෙලාවක අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. අපේ ට්‍රේනින් ස්කූල් එක තියෙනවා. අපෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕවර් ද ෆෝන් හරි අපි උදව් කරනවා. ඉතින් ඒ වගේ හරියට කරන් આવොත් මේක ලස්සනට කරන් යන්න පුළුවන්. අයියාගේ ට්‍රේනින් ස්කූල් එකේ මොබයිල් නම්බර් එකක් හරි මොකක්ද පේජ් එකක් තියෙනවා. පොඩ්ඩක් මෙන්ෂන් කරන්න අපේ කොල්ලකලන්ට දැනගන්න. Facebook එකේ team 90 degrees කියලා official page එක තියෙනවා. ඒකේ numbers ටික තියෙනවා. ඒකේ දවසක ඒ කියන්නේ හැම ඉරිදාම training session යනවා. training session එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ training එකට ඇත්තටම ගොඩාක් සතුටුයි. ඒ training area එක ඒ yard එක අපිට දීලා තියෙන්නේ බිමාක් කම්පැනි තුෂාර බොස්. එයාට පින් සිද්ධ වෙන්න මොකද එයාගේ තනිකර property එක අපිට දීලා තියෙනවා ඉරිදා දවසේ training වෙන්න. ඒ කියන්නේ එයාට උනත් ඇත්තටම හොඳ බයිසිකල් රයිඩර්ස්ලා මේ ලංකාවට අදන්න ඕනේ. තියා ෆ්‍රී. අපේ කිසි මුදලක් ගන්න නැතුව තුෂාර බොස් අපිට ඒක දීලා තියෙනවා කරගෙන යන්න. ඉතින් මම නීතියට අවනත වෙලා ස්ටන්ට් කොහොමද හරියට කරන්නේ සේෆ්ටි එක ලස්සනට ට්‍රේනින් ස්කූල් එකේ කරන් යනවා. ඉතින් ඔයගලන්ට ඕන නම් අයිඩියා ගන්න පුළුවන්. අපේ ඔන්ලයින් අපේ ට්‍රේනින් යනවා. ඒක බලන්න පුළුවන්. ටෙක්නික් ඉගෙන ගන්න පුළුවන්. අයි කෝස් එකක් මොකක් හරි කරනවද ඔයා මෙහෙම කොල්ලෝ කෙල්ලෝ ගෙනලා කැමති අයට සම්බන්ධ වෙන්න? මේක ට්‍රේනින් ස්කූල් එකේ ට්‍රේනින් කෝස් එකක් යන්නේ මාස 3ක දවස් 15ක බේසික් ට්‍රේනින් කියලා කැටගරියක් හදලා තියෙනවා. ඒකේ තමයි ස්ටයිල් තියෙන ඒවා තමයි අපි උගන්වගෙන යන්නේ. ඉතින් දැනට ට්‍රේනින් කරන ළමයි ගන්න මොකද ලොකු ප්‍රමාණයක් ඉන්නවා ඉඩේ පාසුකමත් එක්ක. දැනට ටීම් මෙම්බර්ස්ලා තමයි අපි ට්‍රේනින් කරන් යන්නේ. ඉක්මනටම අපි හිතන් ඉන්නවා ඊරිගම ට්‍රැක් එක ආයෙ ඕපන් කරයි කියලා. ඕපන් කරොත් ළමයි 50ක් හරි 100ක් හරි දාලා ට්‍රේනින් කරනවා. මොකද ට්‍රැක් එකක් නේ. අතන අපේ ප්‍රයිවට් අපේ ටීම් එකේ අය පොඩි දෙන්නේ 3 දෙනෙක් අපි ට්‍රේනින් කරන් යන්න දැන්. එහෙනම් බොහොම දෙතුන්ගේ අය අපි දෙක සම්බන්ධවට වගේ ඉදිරි ගමනට අපි සුබ පතනවා.
thank you very much.